welcome back to my YouTube channel. මම අවුරුදු vlog ගේනකොට අවුරුදු ඉවර වෙලාත් ඉවරයි ළමයි. කරන්න දෙයක් නැහැ. ඉතින් අවුරුදු දවස්වල ගෙදර අයත් එක්ක හිටියා. ඉතින් මට මේ vlog එක edit කරන්න වෙලාවක් හම්බුනේ නැහැ. ඉතින් ඒක තමයි අවුරුදු vlog එක පරක්කු වෙන්න හේතුව. මේක අවුරුදු vlog එක නෙමෙයි. මේ අවුරුද්දට කලින් මම shopping කරන්න ගියපු එකේ vlog එක. ලොකු දෙයක් shopping කරන්න ගියේ නෑ අතරම. පොඩි දෙයක් තමයි shopping කරන්න ගියේ. පොඩි දෙයක් කියලා කියන්නේ මට dress එකක් ගන්න ඕන වුණා. ඉතින් මම ඒක ගන්න තමයි ගියේ. අවුරුදු ගත්තාම මම ආසම කාලයක් තමයි මේ අප්‍රේල් කියලා කියන්නේ. ඉතින් ඒකේ මම දන්නවා මම විතරක් නෙමෙයි හැමෝම අවුරුදු මාසෙට හරිම කැමතියි. ඉතින් සම්පූර්ණම රටක් එකතු වෙලා එකම දවසේ එකම වෙලාවකට ඉතින් ඒ වැඩ කටයුතු කරන්න අපිට විශේෂ දවසක් තියෙන එක හරි ලස්සන දෙයක් ඒක. ඉතින් ඇත්තටම මම නම් හරිම ආසයි. ඉතින් දැන් අපි මේ ඇවිදින්න ඉන්නේ තිලක්ම ෆැෂන් එකට. නිගම්බුවල අලුතෙන්ම ඕපන් කරේ තිලක්ම ෆැෂන් එක. අපි එනකොට මේ පරක්කු වෙලා හින්දාත් දන්නේ නැහැ. මීඩියම් ස්මෝල් සයිසස් ඉවර වෙලා තිබුණා ගොඩක් ඩ්‍රෙසස් වල. ඉතින් ඒ හින්දා මගේ සයිස් එකට හරියන එකක් මට හොයාගන්න බැරි වුණා. මේ ඩ්‍රෙස් එකට මම හරිම ආසයි. හරි නිකන් අර බොහෝ ටයිප් එකට යන ඩ්‍රෙස් එකක්. හැබැයි ඉතින් ඒකෙත් තිබුණේ large නැත්නම් XL. මගේ සයිස් එක තිබුණේ නැහැ. ඉතින් මට අකමැත්තෙන් වුණත් ඒක තියලා එන්න සිද්ධ වුණා. ඊට පස්සේ ඉතින් අපි දෙන්න ආවේ අපි දෙන්නගේ සුපුරුදු තැනට ශ්‍රියානි ඩ්‍රෙස් පොයින්ට් එකට. මෙතන නම් ඇත්තටම මම ආස විදිහේ මගේ සයිස් එකට හරියන ඩ්‍රෙසස් දෙකක් මට හොයාගන්න පුළුවන් වුණා. සනම් දුරයි සඳනේන වක සෙබෙයි සඳට රයට තරුවලට හොරා නුඹ නොකියා ගිහින් මගේ පාලු දිනෙත බොඳ කරා. ඉතින් මම ෆිට ඕන් කරපු අර ඩ්‍රෙසස් තුනෙන් මම මිනි ඩ්‍රෙස් එක ගත්තේ නැහැ. ඒක ලොකුයි මට කරහරියෙන්. ඒ හින්දා ඒක ගන්න නැතුව අනිත් දෙක ගත්තා. අයියට ඇඳුමක් අරගෙන අපි දැන් හදන්නේ ගෙදර යන්න. ඉතින් කොහොමද ඕගොල්ලන්ගේ අවුරුද්ද ඕගොල්ලෝ සතුටින් හිටියද සැමරුවද කොහොමද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒ වගේම අද මගේ වීඩියෝ එකට ඔයා කැමති නම් ලයික් එකක් දාන්න. ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ආයෙම අපි වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ගිහින් එන්න. බයි.